දැන් පේනවා චමෝ. හරිනේ. දැන් හරි. You may hear many terms in the business and accounting world on a regular basis. පුතේ ඒ කියන්නේ ඔයාට ඇහෙනවා මෙන්න මේ terms ව්‍යාපාර සහ ගිණුම් කරන ලෝකේ on a regular basis. ඒ කියන්නේ නිතිපතාම මේ terms ඇහෙනවා පද. But knowing their meanings in different context is considered. ඒ වගේ පුතේ දැන් මේ අපි දැන් මේ ගිණුම් කරන වචන ව්‍යාපාර වචන අපි දැනගත්තට ඒවා අපි meanings in different context. context එකක් කියන්නේ ඒ කියන්නේ වෙනස් වෙනස් අවස්ථාවලදී අපිට වෙනස් වෙනස් අවස්ථාවලදී මේ අපි මේ පද අහන්න ලැබෙනවා. එතකොට ඒක ඒ අවස්ථාවට අනුව තේරුම් ගන්න එක අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. Is considered a skill and will give you great advantage anywhere you go in your field. පුතේ දැන් අපි ඉංග්‍රීසි දැනගත්තට වැඩක් නැහැ. මේවා අපිට විවිධ අවස්ථාවලදී විවිධ තේරුම් ගන්න අපි පාවිච්චි කරනවා නේද? එතකොට එහෙම මේ විවිධ විදියට පාවිච්චි කරන් අපි දැනගන්න ඕනේ ඒක මොකද්ද අපේ ස්කිල් එකක්. අපේ හැකියාවක් බවට පත් වෙනවා. එතකොට මේ ස්කිල් එක අපි වැඩි කරගන්නයි බලන්න ඕනේ. right. Therefore, in this part of the module, let us focus on understanding the most commonly used terminology in business and accounting. පුතේ අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ මොකක්ද? most commonly used terminology. විශේෂයෙන්ම පොදුවේ වැඩිපුරම භාවිතා වෙන මොනවද ව්‍යාපාර සහ ගිණුම් කරන භාෂාවන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. Samoth, can you see the screen? පේනවනේ. හරි. It would be false to claim that one can teach you all the business English terms and expressions in existence here in this section. පුතේ මොකද්ද කියන්නේ? It would be false to claim that. දැන් අපි මෙතන දැන් කියනවා මේක අපි වැරදි විදියට හිතන්න හොඳ නෑ මොකද්ද? One can teach you all the business English terms. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් මේ අපි ව්‍යාපාරවලදී පාවිච්චි කරන ඔක්කොම මේ ඉංග්‍රීසි පද තමයි ඉගෙන ගන්න කියලා නේද? භාෂාව. ඒක හැබැයි වැරදි කියලා කියනවා මොකද? Because the number is just simply impossibly high. අපිට ගණන් කරන්න බැරි තරම් ගොඩාක් විශාල ව්‍යාපාර වචන මාලාවක් තියෙනවා. But one thing that can be assured is that if you make yourself exposed to different contexts. හැබැයි මේගොල්ලෝ පුතේ සහතික කරනවා මොකද්ද? ඔයා මොන හරි ව්‍යාපාර නේද? different context. ඒ කියන්නේ විවිධ අවස්ථාවල් වලට මුහුණ දෙනවා නම් and examples of how these terms are used. මෙන්න මේවා කොහොමද මේ අවස්ථාවලදී පාවිච්චි වෙන්නේ කියලා ඉගෙන ගත්තොත් you will be on your way to successfully improving your vocabulary skills in your field of study. එතකොට ඔයා සාර්ථකව ඔයාගේ භාෂාව නේද? වාග්මාලාව දියුණු කරගත්තා කියලා වෙනවා. ඒතර ඔයාට දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා කියනවා. So let us get on with it. Practice makes perfect. Here are some activities to get you started. පුතේ යන්න මොකද්ද කියන්නේ? අපි ඒකට යමු කියලා කියනවා practice makes perfect. දැන් අපි මොන හරි දෙයක් ගැන දැනගන්න මේ වැඩේට බහින්න ඕනේ නේද? Here are some activities to get you started. මෙන්න අපිට පටන් ගන්න activity එකක් දීලා තියෙනවා. right. it would be false to කියන එකේ තේරුම මොකක්ද? හරි ඒක වැරදි වෙනවා කියලා. අන්න හරි. ඔව්. It would be false to claim that. claim කියන්නේ පැමිණිලි කරනවා. It would be false. ඒක වැරද්දක් වෙයි මොනවා කරොත්ද? ඔයා ඉල්ලීමක් කරොත් that one can teach you all the business English terms. සමහරට කෙනෙකුට පුළුවන් කියලා ව්‍යාපාර ඉංග්‍රීසි ඒ කියන්නේ භාෂා පද සහ ප්‍රකාශන in existence. දැන්ට භාවිතා වෙන ඉංග්‍රීසි භාෂා පද සහ ප්‍රකාශන ඔක්කොම සියල්ලම here in this section because එතකොට මේ section එකේදී උගන්වන්න පුළුවන් කියලා කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා තමයි එකෙන් කියන්නේ. ඒ කියන්නේ because the number is just simply impossibly high. number is සංඛ්‍යාව just simply සරලවම impossibly high. ඒ කියන්නේ impossible කියන්නේ ගණන් කරන්න බැරි විදියටම නොහැකි ලෙසම ඉහළයි. ගොඩාක් තියෙනවා කියලා කියන්නේ. Did you understand? තේරුණාද චමෝන්? හරි සර්. හරි.
ඕන දෙයක් අහන්න. Activity 1. Choose the best response for each blank. පුතේ මෙන්න අපිට තියලා තියෙනවා දැන් අපි මොන හරි ව්‍යාපාරයක් කරනකොට වෙන්න පුළුවන් නේද? අපි මොන හරි ගනුදෙනු කරනකොට අපිට ගොඩක් වුවමනා වෙන පද කීපයක් තමයි මේ දීලා තියෙන්නේ මේ. හරි. දැන් පුතේ මේක තියෙන්නේ හරියකට යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. පළවෙනි එක බලමු එහෙනම්. When someone brings something to the table, it means that he she මොකද්ද පුතේ? When someone කවුරු හරි කෙනෙක් bring something to the table මොනවා හරි මේසට ගේනවා නම් bring something to the table එතකොට it means that අන්න ඒකේ තේරුම he she it means that එතකොට ඒකේ තේරුම මොකද්ද? he she එතකොට මේකේ තේරුම මොකද්ද? අපි ඒ දීලා තියෙනවා has something to offer. මොන හරි දෙයක් පිළිගන්නනවා. offer කියන්නේ පිළිගන්නනවා නේද? දෙවෙනි එක B has nothing to offer. nothing කියන්නේ කිසිම දෙයක් නැහැ කියලා. නේද? එතකොට පිළිගන්නවන්නේ කිසිම දෙයක් නැහැ. C buy everyone lunch. සෑම කෙනෙකුටම දවල් කෑම ගෙනල්ලා කියලා කියන්නේ. මොකද්ද මේකෙන් වෙන්නේ? What will be the correct? Has something to offer. Very good. අන්න හරි. ඒක තමයි උත්තරේ. That is the correct answer. අන්න හරි. එතකොට bring something to the table. එතකොට මොන හරි දෙයක් මේසෙට ගෙනල්ලා තියෙනවා කියන්නේ has something to offer. මොන හරි දෙයක් ඔයාලට දෙන්න තියෙනවා. ඊළ අදහස. එතකොට සමහර විට පුතේ ඒකේ අදහස ඇත්තටම කැම මේසෙට ගෙනල්ලා කියන එක නෙවෙයි නේද? bring something to the table. සමහර වෙලාවට ඔයාලට වෙන දෙයක් පිළිගන්නවන්න වෙන්න පුළුවන්. වෙන මොකක් හරි ඉල්ලීමක් කරන්න වෙන්න පුළුවන්. අන්න ඒකයි ඒකෙන් අදහස් වෙන්නේ. එතකොට මේක නිකන් අර ව්‍යංගාර්ථයෙන් තමයි තියෙන්නේ. right. Okay, there are some another questions. මුදේ වෙන questions කීපයක් තියෙනවා. right? බලමු පුතේ කරන්න පුළුවන්ද කියලා. I'll give you 2 minutes. විනාඩි 2ක් විතර දෙන්න. හරි. So ඒක හරි. හරි නේද? හරි. Now let's see the answers. Second one, HP is one of Dell's main. You know Dell? What is that company? Computer manufacturing company නේද? පුතේ අර computer සදන company එක නේද? අන්න හරි. HP is one of Dell's. එන HP කියන්නේත් ඒ වගේ company එකක්. හරි. Dell's main. එතකොට Dell සමාගමේ ප්‍රධාන
ඒතර HP කියන්නේ Dell සමාගමේ ප්‍රධාන කවුද? computers කියන්නේ පරිගණක, competitors කියන්නේ තරඟකරුවෙක්, controllers පාලනය කරන අය. එහෙනම් මොකක්ද දෙන්නේ ආන්සර් එක? පාලන B. B ආන්සර් competitors. ඒතර HP කියන්නේ Dell වල සමාගමේ තරඟකරුවෙක්. අන්න හරි. ඒක තමයි ආන්සර් එක එන්නේ. ඒතර competitor කියන එක මොකද්ද? ඒතර අපි මේ අද ඉගෙන ගන්න business terminology. ඒ කියන්නේ ඉංග්‍රීසි business English වල පදයක් තමයි අද ඉගෙන ගන්න. competitors. Third one, it is pretty hard to ගොඩක් අමාරුයි කියනවා against big established companies. ඒ කියන්නේ විශාල හොඳින් ස්ථාපනය වෙච්ච සමාගම් like Damro. ඒතර Damro වගේ හොඳ ලොකු සමාගම් එක්ක pretty hard ගොඩක් අමාරුයිලු මොනවා කරන්නද? compete කියන්නේ මෙතන අවන් කරා. අන්න තරග කරනවා. ඒ කියන්නේ verb එකක්. මෙතන complete complete කියන්නේ සම්පූර්ණ කරනවා. අන්න හරි. competition කියන්නේ තරගය. එතකොට මෙන්න මේ compete කියන එකේ noun එක තමයි competition කියන එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනට එන්න ඕනේ අනිවාර්යෙන් noun එකක් නෙවෙයි verb එකක් එන්න ඕනි. අන්න හරි. ඒ තමයි ගැලපෙන්නේ. compete තරග කරනවා. හරි. Fourth one, Ryan blank last year. Ryan මොකද කරේ? Changed his jobs. යාගේ රැකියාවල් වෙනස් කරා. Changed jobs. රැකියාව වෙනස් කරා. Made a change in jobs. Made a ඒක දෙන්නේ. change in jobs. හරි. ඒකට පුතේ මොකක්ද දෙන්නේ? ඒක සර C එක තේරෙන්නේ. C එක නේද? made a change in jobs. ඒ කියන්නේ රැකියාවල වෙනසක් සිදු කරා කියලා කියනවා. ඒකයි මේකෙන් කියන්නේ. රැකියාවල වෙනසක් සිදු කරා කියන එක. හරි. දැන් made a change කියන එක දාන්න පුළුවන්ද? Ryan made made a change කියලා කියන්නේ. in jobs. මෙතන පුතේ made a change කියන එක මෙතෙන්ට දාන්න බැරි වෙනවා නේද? මොකද නෑ සර්. දැන් එතන අර made a change කියන එක change කියන එක verb එකද? අන්න එතන පුතේ change කියන්නේ වෙනස. මෙතන පුතේ ඒක දැන් change අපි කියන change කිව්වහම ඒක වෙනස් කරනවා verb එකක් වෙන්නත් පුළුවන්. මෙතන පුතේ වෙනස කියන එක මොකන්ද? that is a noun. එතන වෙනස අන්න change. change කියන එක තමයි. අන්න හරි පුතේ. ඔව්. අන්න made a change. එතකොට එතකොට noun එකද? ඔව් එතකොට මෙතන noun එකක්. change කියන එක මෙතෙන්ට යන්නේ noun එකක් විදියට. එයා වෙනසක් සිදු කළා කියලා කියන්නේ. ඒතර වෙනස් කරනවට අපි කියනවා change කියලා. ඒතර වෙනස් කරනවා කිව්වොත් ඒක verb එකක් ක්‍රියාපදයක්. මෙතෙන්ට අර මෙතන තමයි made කියන්නේ කරනවා නේද? කළා කියන එක. made a change මොකද්ද කලේ වෙනසක් කළා. ඊට පස්සේ මේ noun එක කියලා අරගන්න ගන්න ඊට කලින් තියෙන නිසා ඔව් පුතේ දැන් මෙතන ඒ කියන්නේ මෙතන දැන් changed කියලා තිබුණා අපිට මේ verb එකක් විදිහට දැන් දෙවෙනි එකේ තියෙනවා changed. ඒතකොට එතනට පේනවා verb එකක් කියලා නේද? අන්න හරි. එතකොට මේ noun එකට කලින් දැන් ඔයා කිව්වා වගේ තියෙන හින්දා මෙතෙන්ට ඒක noun එකක් වෙලා තියෙනවා. made a change. ඔව්. දැන් මේක එහෙම නෑනේ changed jobs. අන්න හරි. changed his jobs. අන්න හරි. තියෙන හින්දා තමයි පුතේ මේක noun එකක් වෙන්නේ. ඔයා කිව්වා හරියි. ඒකට ආන්සර් එක එන්නේ. ඔව් ඒ තමයි එන්නේ. ඒ තමයි ගන්න පුළුවන්. හරි. Fifth one, it is not good to. හොඳ නෑ කියලා කියනවා. yourself entirely to your career. yourself entirely කියන්නේ සම්පූර්ණයෙන්ම to your career. career කියන්නේ වාගේ නේද? ඒ කියන්නේ අධ්‍යාපනය හදාරනවා ඒ වගේ ඉස්සරහා වැඩපිළිවෙල. ඔව්. එතන මොකක්ද ඒකට එන්නේ? පුතේ denigrate පළවෙනි එක තියෙනවා. denigrate කියන්නේ පුතේ මොකද්ද? අවමන් කරනවා. මොකද්ද? අවමන් කරනවා. detonate. අවමන් කරනවා. detonate කියන්නේ පුතා අහලා තියෙනවා detonator කියලා එහෙම අහලා තියෙනව නේද? detonator කියලා එහෙම. මොකද්ද? හරි detonator කියන්නේ ඒක තමයි අර පුපුරන්න පුතේ පුපුරවන්න මොන හරි දෙයක් අර පුපුරවන්න බෝම්බ එහෙම හදන්න පාවිච්චි කරන දෙයක් තමයි මේ detonator කියලා කියන්නේ. එහෙනම් පුතේ detonate කියන්නේ ඒක verb එක. ඒ කියන්නේ පුපුරවනවා. මොකද්ද? පුපුරවනවා. අන්න හරි.
ඒක තමයි ඩෙටනේටර් කියන වචනේ හැදලා තියෙන්නේ මේ verb එකෙන් පුපුරනවා. ක්‍රියාපදයෙන්. අන්න පුපුරවනවා. මේක පුපුරවනවා. ඒක ඩෙටනේටර් කියන්නේ පුපුරවන්න පාවිච්චි කරන එකක්. මාත් හරියටම දන්නේ නැහැ ඩෙටනේටර්. ඒතර මේ වචනේ තමයි හැදිලා තියෙන්නේ. පාවිච්චි කරනවා. ඔව්. මේක ඩෙඩිකේට්. ඩෙඩිකේට් කියන්නේ කැප වෙනවා. අන්න හරි. එතන මේ දෙකම අපිට පේනවා මේ දෙක ගැලපෙන්නේ නැහැ. කෙලිම ගැලපෙන්නේ ඩෙඩිකේට් කියන එක. අන්න හරි ඩෙඩිකේට්. See. ඔව් C. Sixth one. Shehani, Shahani, I I need your on on this. what to do Oh, think of this design. අන්න හරි. Intake නේ. ඒකට පුතේ අන්න හරි intake. Shehani, I need your intake on this. Oh. හරි. හත්වෙනි එක. I thought you නේ. හරි. I thought you blank at the conference. B. අන්න හරි. ඔව්. B නේද? හරියට හරි. I thought you really did the job right. 8 අටවෙනි එක. We have got a We meeting have in got a meeting in 10 minutes. do have Do I have to to? have to ආ ඔව්. මේකට පුතේ මොකක්ද දෙන්න නැත්තේ? attend. attend. මෙන්න මේක තමයි එන්නේ නේද? අන්න හරි. පුතේ atone කියන්නේ මොකක්ද? අර atonement ඔව් වරදට සමාව දෙනවා. එතකොට ඒක තමයි atone කියලානේ. හරි. ඒක verb එක නේද? ඒක පුතේ verb එකක්. ඔව්. එතකොට මේ attend කියන්නේ සහභාගී වෙනවා. අන්න හරි. එතකොට attain කියන්නේ මොන හරි ලබා ගන්නවා. අපි දැන් අර කවුරු හරි නැති වුනහම කියන්නේ මේහි attain නිබ්බාන කියලා තියෙන්නේ. එයාට නිර්වාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නේද? අන්න ඒ වගේ. Yeah. ඔව් අන්න හරි. එතකොට මේක ගැලපෙන්නේ the correct answer. කියන්නේ මේ සමාව දෙනවා කියන එක. අන්න හරි. ඔව්. වරදට සමාව දෙනවා. දැන් apologize කියන්නේ මොකද එතකොට? ඔව් apologize කියන්නේ සමාව දෙනවා පුතේ. apologize කියන්නේ සමාව වෙන්න කියලා කියන්නේ. අනේ I apologize කියලා තියෙන සමාව ඉල්ලනවා පුතේ. දැන් මේක දෙනවා වගේද? අන්න හරි. ඔව්. දැන් අපි හිතමු මේක දෙනවා. I apologize for my fault. මම වරදට සමාව ඉල්ලනවා මගේ වැරද්දට සමාව ඉල්ලනවා. I apologize for my fault. fault කියන්නේ වැරද්ද. apologize කියන්නේ සමාවෙන් ඉල්ලනවා. ඔව්. ඔව්. එතකොට correct answer is B. 9. The manager wants to do And do a little on investment strategies. ආයෝජන ක්‍රමෝපායන්. ආයෝජන ක්‍රමෝපායන් ගැන මොකක්ද කරන්න ඕනේ? The manager wants you to do. ඔයාට කරන්න වෙනවා. දැන් මේක උදේ verb එක අන්න හරි. ඈ? මේක පුතේ එන්නේ නෑ CC. C presentation එක. ඔව් verb එක තියෙනවා. එහෙනම් මෙතන noun එකක් තමයි එන්න ඕනේ. Do a little presentation. ආන්න පුංචි ඉදිරිපත් කිරීම presentation එකක් කරන්න ඕනේ. right. මෙතන present කියන්නේ ඉදිරිපත් කරනවා. presenting කියන්නේ පුතේ present continuous tense එකෙන් තියෙන. ඒ කියන්නේ ඉදිරිපත් කරමින් ඉන්නවා. මේ දැන් කරමින් ඉන්නවා කියන්නේ. අන්න ing form එක. මේක presentation කියන්නේ noun එක. හරි. He is away at the moment but he'll be back in an hour. He is away. Away කියන්නේ ඉවත ගිහිල්ලා. මොකෙන්ද ඉවත ගිහිල්ලා තියෙන්නේ? At the moment මේ වෙලාව මේ අවස්ථාවේ but he will be back in an hour. නමුත් ඔහු පැයකින් අනිවාර්යෙන් එයි කියලා කියනවා. He is away from his desk. ඔහුගේ desk එකෙන්. From a desk. desk එකකින්. From the desk. desk එකකින්. මොකක්ද හරියටම ගැලපෙන්නේ? he is away from his desk නේද? මේක තමයි ගැලපෙන්නේ. ඔහු ඉවත ගිහලා තියෙනවා ඔහුගේ desk එකකින්. අන්න හරි. මේක අර විශේෂ කරන්න බෑනේ. මම අර සමහර මම මේ සමහර තැන්වල දැකලා තියෙනවා අර ing form එක b verb එකක් නැතුව පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ උදාහරණයක් උදාහරණයක් මිස්සා නැතුව ඒ වගේද?
ඔව්. එතකොට කොයි වගේ වාක්‍යයක්ද පුතේ? අර සාමාන්‍යයෙන් දැන් අර ඇන් වගේ එකකින් අර නිකන් මන් දෙක නවුන් එකක් වගේ විදියට එහෙම මේ පාවිච්චි කරලා තියෙනවා. තියෙනවා තියෙනවා පුතේ. ඒ කියන්නේ අර නවුන් එකක් වගේ නිකන් ඇඩ්ජෙක්ටිව් එකක් වගේද පුතේ? ඒ කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් වගේත් නෙමෙයි. ආහාහා. එහෙම අවස්ථාවල් නම් හැබැයි ගොඩක් අඩුයි තියෙනවා. ඒ කියන්නේ ing එනවා නම් අනිවාර්යෙන් අර බීවර්බ් එකක් එන්න ඕනේ ඒක කියලා. ආහා. ඔක එක්සැම්පල් එකක් තියෙනවද පුතා ගා මොනවා හරි දැක්ක තැනක? මම ඒක ආයෙත් හොයාගෙන මම ඒක ආයෙත් හොයාගෙන ඉන්නවා. හරි පුතේ හරි. හොයාගෙන අනිත් දවසේ අහන්නකෝ ඈ. හරි. හරි. Then what is the answer for A නේද පුතේ? Right. 11. ඔව්. Let's have lunch on Thursday. අපි ලන්ච් එක ගම්මු. කවද්ද බ්‍රහස්පතින්දා. Let's හ්ම්. let's on Thursday. දූලයි. අන්න හරි පුතේ හරි. Do lunch. Let's do lunch on Thursday. Right. Generally speaking අපි සාමාන්‍ය කතා කරනවා නම් a good manager හොඳ කළමනාකරුවෙක් a smooth production process කියන්නේ පුතේ මොකද්ද මටසිලිටි නිෂ්පාදන ක්‍රියාවලියක් good manager හ්ම්. හොඳ කළමනාකරුවෙක් මොකද්ද ensures make sure is sure මොකද්ද පුතේ එන්නේ මේක් ෂුවර් නේ. ensures නේද පුතේ ensure කියන්නේ පුතේ මොකද්ද තහවුරු කරනවා මොකද්ද ensure තහවුරු කරනවා කියන සහතික කරනවා කියන එක make sure කියන එකත් හරියි එතකොට අර ensure කියන එක තියෙන හින්දා මේක තමයි අපිට ගන්න වෙන්නේ ensure right 13 good time management skills are හොඳ කාල කළමනාකරන පුරුදු නේද very important to maintain in a smooth workflow to maintain පවත්ව ගන්න මොකද්ද මටසිලිටි workflow එකක් ඒ කියන්නේ වැඩ ක්‍රියාවලියක් නේද වැඩ ගලා යාමක් සහතික කරන්න management skills ඕනි මොකද්ද පුතේ එන්නේ the correct answer is C පුතේ හරි එක එන්නේ C ඇයි ඒ පුතේ පළවෙනි එක critic කියන්නේ මොකද්ද critic critics hello chamo Chamat, can you see the screen? තාම නැහැ. තාම නැද්ද? හ්ම්. තාම නෑ නේද? චුට්ටක් ඉන්න සර් මේ මයික් කනෙක්ෂන් එක දෙන පොඩ්ඩක් ඉන්න. හරි.
හරි සර් දැන් හරි ඕකේ. right good time management skills හොඳ කාලම කළමනා කරන නේද දක්ෂතා to maintain in a smooth workflow හොඳ මටසිලිටි වැඩ කලා යාමක් සාතික කරන්න උදව් වෙනවා මොකද පුතේ මේකට එන්නේ එහෙනම් critic criticize critical what is critic පුතේ critic ඒක කියන්නේ මේ 12 වෙනි එක කරේ නෑ. මේ කරේ නේද පුතේ නෑ නේද හා නෑ එතන මේක් ෂුවර් නේද? මේක් ෂුවර්. ඒක නෙන්නේ පුතේ ensures ඒ එන්නේ ආ ensures එහෙමද? ඔව් ඒන්නේ මොකද දන්නවද ඒක පුතේ තේරුණා. ඔව් ensure කියන්නේ පුතේ තහවුරු කරනවා සහතික කරනවා කියන එක තහවුරු කරනවා සහතික කරනවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒකේ අර මේක වැඩි පුතේ ඒ කියන්නේ සැරගතිය වැඩි ensures කියන්නේ ඔව්. අනිවාර්යයෙන් ඔව් ensure generally speaking a good manager හොඳ කළමනාකරුවෙක් දැන් make sure දැම්මොත් make sure a smooth production process make sure අරගෙන අන්න හරි make sure අන්ෂුවර් කියන වලට. අන්න හරි unusual අනික මේ මේක පුතේ ගොඩක් වෙලාවට formal මේ කියන්නේ මේ නෙමෙයි spoken ආ language එකේදී පාවිච්චි වෙන්නේ spoken language එකේදී ඒ කියන්නේ make sure to ආ bring an umbrella make sure to bring an ඉන්ෆෝමල් වගේ. ඈ ඉන්ෆෝමල්. අන්න හරි informal language එකේදී spoken english වලදී පාවිච්චි වෙන්නේ make sure to bring an umbrella අනිවාර්යෙන් මතක තියාගන්න කුඩයක් ගේන්න ඒ වගේ එතකොට ensure කියන එක තමයි අනිවාර්යයෙන්ම මෙතෙන්ට ගැලපෙන හොඳම වචනය right next one good time management skills good time management skills are very important to maintain in a smooth workflow critic criticize critical then what is the correct answer මොකක්ද පුතේ බී. ඒකද පුතේ එන්නේ good time management skills පුතේ criticize ඇඩ්ජෙක්ටිව් කියන්නේ එකක් දෙන්න. අන්න මෙතෙන්ට එන්නේ පුතේ ආ ඔව්. criticize කියලා තියෙන verb එකක් නේද දැන් මෙතන පුතේ verb එකක් නෑ. දැම්මොත් criticize ටික. critical critical එක තමයි එන්නේ critical ඒක එතකොට පුතේ කැමරා ඔෆ්. පුතේ කැමරා ඔෆ්. of the right right okay පුතේ ස්ක්‍රීන් එක පේනවද ඔව් සර්. හරි ප්‍රශ්න එක පේනවද ඔව්. හරි අර අපි දැන් කරපු ප්‍රශ්න නේද පේනවා. පේනව නේද හරි මේක මට පේන්නේ සොය ගෲප් එකට දාපු ටිකද? අන්න හරි ඔව් මම එහෙනම් ෆෝන් එක බලගන්න. හරි පොඩ්ඩක් මම අලුතින් ෂෙයා කරන්න බලමු හරි දැන් පේනවද පුතේ තාමත් නෑ. තාමත් නෑනේ right පොඩ්ඩක් ඉන්න
is it okay දැන් හරිද පුතේ තාමත් පේන්නේ පරණ එකමයි. පරණ ටික තියෙනවනේ හරි හරි එහෙනම් බලමු ඊළඟ එක හරි. හරි දැන් හරිනේ number 14 නේද Dinuka said he was blank with his other tasks to finish the report යා මොකද්ද කිව්වේ busy කියලා කිව්වා නේද හරි Dinuka said he was මොකක්ද වෙන්නේ very busy too busy excessively busy මොකද්ද පුතේ එන්නේ He was serious. excessively busy අන්න C ගන්න පුළුවන් හරි excessively busy හරි ඒක ඔක්කොම ගන්න බැරිද? ඒක තමයි පුතේ මටත් ගැටලුවක් තියෙනවා very busy too busy කියන එකත් හරි excessively busy කියන්නේ ගොඩක් වැඩියෙන් busy වෙලා තියෙනවා he was too busy දැන් මෙතන පුතේ මෙහෙම එකක් තියෙනවා මේ ෆෝමල් ඉන්ෆෝම් වගේ. ඔව් අන්න හරි දැන් පුතේ මේ දිනුක said he was එතකොට පුතේ මෙතන පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ too busy කියන එක තමයි සාමාන්‍යයෙන් මට ඉතින් මෙතන ගැලපෙන එක අර ඉන්ෆෝමල් ගතිය හින්දා දැන් දිනුක said he was නේ නේද දිනුක said එයා කියපු දෙයක් නේ නේද ඔව් ඒ හින්දා ඔය too busy කියන එක හරි කියලා හිතෙනවා ඔය too busy කියන එක තමයි ඔයගොල්ලන්ගේ මේ ආන්සර් ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ too busy කියන එක ඔව් අර අද මේ ඇඩ්වර්බ් එකෙන්දී අර නිකන් අර පාස්ට් ගතිය නැතිලා යන නිසා. ඔව් අන්න හරි පුතේ excessively කියන එක අන්න හරි ly එක තුලා ඔව් excessively busy කියන එක ඔව් එහෙමත් එකක් තියෙනවා එතන ඔව් මේක තමයි හරි මේක ඔව් ඒකත් ගන්න පුළුවන් වැරද්දක් නෑ ඔව් right too busy 15 I would like to have the report on employee performance by මොකක්ද මේ කියන්නේ I'd like to have the report on employee performance මම කැමතියි මේ report එක ගන්න සේවකයන්ගේ report එක. අන්න හරි සේවකයන්ගේ හැකියාව නේද අන්න හරි by මොකක්ද පුතේ end of the day ending end of the day the end of මොකක්ද පුතේ එන්නේ එතනද B ගන්න බැයිද? end by ending Friday. එතන පුතේ මේ ing form එකක් තියෙන හින්දා අපිට ඒක ගන්න බැරි වෙනවා. ගන්න බෑ පුතේ. performance by තියෙන හින්දා සර් මේ මම ඔය වගේ තැනක තමයි දැක්කේ අයියේ. එහෙමද? ඔව්. මේ සාමාන්‍යයෙන් by cleaning classroom. ඔව්. එතන by කියන එක by cleaning classroom කියන්නේ පන්ති කාමරය පිරිසිදු කිරීමෙන්. අන්න හරි. එතකොට අපි හිතමු මෙහෙම I can help the students by cleaning the classroom. මට පුළුවන් ළමයින්ට උදව් කරන්න පන්ති කාමරය පිරිසිදු කිරීමෙන්. ඔව් ඒ වගේ අවස්ථාවලදී පුළුවන්. හැබැයි පුතේ මෙතන by එකට පස්සේ මෙතන තියෙන මොකද්ද Friday. මොකක්ද තියෙන්නේ? Friday. අන්න හරි. එතකොට පුතේ මෙතෙන්ට අපි ending දැම්ම ගමන් එතන ing form එක ending Friday. එතකොට පුතේ ඒකේ නොගැලපීම තියෙන මෙතන ing form එකත් එක්ක අන්න හරි. ඔව්. එතකොට පුතේ මේකට ගැලපෙන්නේ අනිවාර්යෙන් end of the day දාන්නත් බෑ. end of the day දැම්මහම පුතේ මෙතන Friday කියලා එන්න විදියක් නෑ. එන්න විදියක් නෑ. එහෙනම් පුතේ මේකට ගැලපෙන්නේ අනිවාර්යෙන් end of day. end of day කියන එක තමයි ගැලපෙන්නේ. end of day කවද්ද එතකොට? එතකොට කියන්නේ පුතේ මෙතන the දැම්මහම අනිවාර්යෙන් නිශ්චිත වෙනවා. එතකොට day කියන දිනේ නිශ්චිතයි. එතකොට මෙතනින් එහා පැත්තේ තව Friday කියලා වෙන විශේෂ දිනයක් දාන්න ක්‍රමයක් නෑ. හැබැයි මෙතන දැම්මහම end of day. end of day කවද්ද? දිනේ හරියටම නිශ්චිත නෑ. එතකොට අපි නිශ්චිත කරනවා මොකද්ද? Friday කියලා දාලා. අන්න එකයි වෙනස වෙන්නේ. එතකොට මේකට හරිම උත්තරේ මොකද්ද? number C. පුංචි දේවල් තියෙනවා නේද? ඒක තේරුම් ගන්න. end of day, the end of Friday. එතකොට ඒක දෙකම හරි මේක. C. 16. I am happy to inform you that we have reached another. I am happy to inform you that දැනුවත් කරන්න සතුටුයි දැන් we have reached another අපි ළඟා වෙලා තියෙනවා තව with the successful completion of user testing testing එකකට මොකද්ද පුතේ ඉන්නේ reached another I think a milestone another milestone කියන්නේ පුතේ ඒ කියන්නේ
මයිල්ස්ටෝන් කියන්නේ සමහරවිට දැන් මයිල්ස්ටෝන් කියන්නේ ඇත්තම කිව්වොත් දැන් මයිල් එකක් කියන්නේ 70ක් නේ නේද? එතකොට මයිල්ස්ටෝන් කියන්නේ 70ක් සලකුණු කරන අර දැන් අපි ලංකාවේ තියෙන නේද ඔයගොල්ලෝ අර RDA කියලා ගහලා නේද? මේ ඔව්. අර මේ කොටුවක් වගේ තියෙනවනේ නේද? කොන්ක්‍රීට් වලින් හදලා අන්න ඒක එයාට තමයි. ටාගට් එකක් ඇචීව් කරනවා වගේ තියෙන්නේ. අන්න හරි පුතේ. ඒ කියන්නේ නිශ්චිත සංදිස්ථානයකට ආවා කියන එක. අන්න හරි. another සංදිස්ථානය. තව සංදිස්ථානයකට තව ඉලක්කයකට ආවා කියලා කියන්නේ. reached another milestone. එතකොට මෙතන reach කියන්නේ verb එක another milestone කියන්නේ පුතේ එතකොට මේක noun එකක්. හරි. පුතේ mile කියන්නේ මයිල් කියන්නේ 70ම. එතකොට 70ම කියන එක මෙතෙන්ට another mile. තව 70කට ළඟා වුණා. එතකොට වෙන්නේ. එතකොට ඇත්තට මේක දුර සම්බන්ධ දෙයක් වෙනවා නේද? එතකොට ඒක ගැලපෙන්නේ මාකර්. මාකර් කියන්නේ සනිටුහන් කරනවා කියන එක. මාකර් සනිටුහන් කරන පුද්ගලයෙක්. එතකොට ඒක ගැලපෙන්නේත් නැහැ. එතකොට ගැලපෙන්නේ මෙන්න මේක තමයි ගැලපෙන්නේ මයිල්ස්ටෝන්. අද මයිල්ස්ටෝන් කිව්වහම මේකේ අදහස් දෙකක් තියෙනවා. එතකොට සංදිස්ථානයකටත් අපි කියනවා එහෙම නැත්නම් අර පාරේ හයි කරලා තියෙන 70ක් සලකුණු කරන ඊගලටත් අපි කියනවා. එතකොට මයිල් කිව්වොත් අනිවාර්යෙන් දුර සම්බන්ධ දෙයක් විතරයි. ඒක අපිට වෙන අදහසකට ගන්න හැකියාවක් නැහැ. එතකොට ආයෙ ගැලපෙන මේක මයිල්ස්ටෝන්. Right 17. After you visualize and plan a project. After you visualize. What is visualize? මොකද visualize කියන්නේ අපි ඈ මොකද්ද? පුරෝගමනය කරනවා. අන්න හරි පුරෝගතනය කරනවා. අන්න පුරෝගතනය කරනවා නේද අපි නිකන් සිතින් මවා ගන්නවා දැන් මෙන්න මේ දේ කර ගන්නවා කියලා නේද after you visualize and plan a project එහෙනම් visualize කරලා සැලසුම් කරාම project එකක් you have to මොකද්ද කරන්නේ තියෙන්නේ. අන්න හරි ඔව් 17 මෙතන පුතේ you have to imply මේක පුතේ එන්නේ A number A එන්නේ. ඇයි පුතේ එන හේතුව? ඒක නම් හිතාගන්න බෑ. Oh, after you visualize and plan a project, you have to දැන් project එක plan කරාම ඔයා ඒක ක්‍රියාත්මක implement කියන්නේ පුතේ ක්‍රියාත්මක කරනවා නේද? දියත් කරනවා කියන එක. එතකොට ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියන්නේ. To implement it. පුතේ imply කියන්නේ මම හිතුවේ noun එකක් කියලා. නෑ පුතේ implement කියන එක මෙතන verb එකක් තමයි. implement කියන්නේ දියත් කරනවා ක්‍රියාත්මක කරනවා. verb. ඔව් imply කියන්නේ පුතේ මොකන්ද? ඒක තේරුම. imply කියන්නේ අඟවනවා. අඟවනවා. ඔව් මොන හරි දෙයක් අඟවන්නේ අපි නේද? අන්න හරි. ඒකයි. පුතේ implode කියන්නේ මොකන්ද? ඒත් පුතේ පුපුරනවා. පුපුරනවා කියන අදහස. අන්න හරි. එතකොට මේකේ තේරුම් තුනම වෙනස් තේරුම් තුනක් තියෙන. එතකොට මේකට ගැලපෙන තේරුම තමයි implement. සර් මට අර වචන ටිකේ තේරුම් කොට කියනවා. හරි. implement කියන්නේ implement කියන්නේ ක්‍රියාත්මක කරනවා දියත් කරනවා. දෙවෙනි එක imply කියන්නේ අඟවනවා. imply අඟවනවා. implode කියන්නේ පුපුරවනවා. Right. Number 18. In the modern business world, ඒ කියන්නේ වර්තමාන ව්‍යාපාර ලෝකේ assigning multiple resources to a single activity. Assigning multiple resources. ඒ කියන්නේ විවිධ සම්බන්ධ multiple අන්න හරි. බහු සම්බන්ධ to a single activity තනි වැඩකට means හරි. ඒතර බහුල සම්බන්ධ තනි activity එකකට දානවා කියලා කියන්නේ මොකද්ද? spending lots of money to do a task. ඒ කියන්නේ ගොඩක් සල්ලි මොන හරි කාර්යයක් කරන්න වැඩ යොදවනවා. B getting one person to do a task. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ව ගන්නවා එක වැඩක් කරන්න. Getting two or more people to do a task. මොකද්ද ඒ කියන්නේ? Getting two or more people to do a task. ඒකනේ දෙන්නේ. අන්න ඒක තමයි that is the correct answer. C. 19. We need someone who knows how to use offline advertising to. Well, the offline advertising to online sales. We need someone who knows offline advertising. ඒ කියන්නේ online නෙමෙයි offline. අන්න physically කරන්නේ නේද අපි දැන් මේ මෙහෙම ගහලා අන්නේ වගේ නේද? To online sales. online sales මොනවා කරන්නද? gain
gain කියන්නේ ලබා ගන්නවා. drive get කියන්නේ ගන්නවා. මොකද්ද පුතේ මේකට ගැලපෙන්නේ? to drive. ඒනේ drive ආ ඒ පුතේ gain to gain online sales. නෑ on දැන් sale එකක් කිව්වම පුතේ මේ එතන sales කියන්නේ අපි මොන හරි නිකන් ගනුදෙනුවක් නේද? එතකොට අන්නේ හින්දා අපි මෙතෙන්ට drive කියන එක තමයි ගැලපෙන්නේ. online sales. මේ to drive online sales. ඒ තමයි ඩ්‍රයිව් කෙනෙක් මොකක්ද ඒතර පාවිච්චි කරන්නේ කොහොමද? to drive කියන්නේ පුතේ ඒ කියන්නේ දිගටම කරගෙන යනවා. දිගටම කරගෙන යනවා කියන අදහස් තමයි ඉන්නේ. ඒ කියන්නේ දිගටම නොනවති කන්ටිනියු වගේ. අන්න කන්ටිනියු කරනවා වගේ. අන්න හරි. දැන් මෙතන අපි ගේන් කියලා ගහුවොත් සේල් එක ලබා ගන්න අදහස. එතකොට ඒක තරම් මීනින් එක එන්නේ නැහැ නේද? ඒකට get කියන්නේ ගන්නවා කියන එක. එහෙනම් ගැලපෙන්නේ to drive online sales. අන්න හරි. මොකද online sales කියන්නේ ඒතකොට අපි ඇඩ්වර්ටයිසින් කරනවා එකෙන් sales ටිකක් දියත් කරගන්න පුළුවන් මේ drive කරගන්න ඒක. 20 these සඳහා issues පවතිනවායි. අන්න හරි පුතේ. ඔව් දිගටම ඒ කියන්නේ continuously යනවා කියන එක අදහස තමයි එන්නේ. ඔව්. drive. දැන් අපිට හිතන drive ගුවාම වාහන පදවනවා වගේනේ අපිට අදහස නේද? ඔව්. එතකොට මේකේ අර meanings අර මේක අපි ගන්න ඕනේ contextual meaning. අර මුලදී අර විස්තරයක් අපි නේ ඡේදයක් වගේ බැලුවේ ඒක තියෙනවා අර දැන් අපි එකම වචනේ සමහර වාක්‍යවල දැම්මහම එන්නේ වෙන තේරුමක් නේද? අන්න ඒකට අපි කියනවා contextual meaning. අන්න හරි. එතකොට අන්නේ meaning එක තමයි ගන්න දැන් මේකදී ඔයගොල්ලන්ගේ ටෙස්ට් කරන්නේ. exam එකේ. These issues could මේ ගැටලු නේද? could the completion of this project. මොකක්ද පුතේ ඒ කියන්නේ? compliment. මේක Oh, this issues could endanger. Endanger කියන්නේ පුතේ අනතුරුදායකයි කියන එක නේද? The completion of ඔව්. this project. අන්න හරි. පුතේ මේ අනතුරක් වේ ජියෝපාඩි කියන්නේ පුතේ මොකද්ද? ඒ අනතුරකට කියන්නේ අපි. ජියෝපඩයිස් කියන්නේ පුතේ කියන අනතුරකට භාජනය වෙනවා. danger කියන්නේ පුතේ අනතුරක්. අනතුරු. ඔව් අන්න හරි. එතකොට මේකට මොකද්ද ගන්නෙ? ඒකට ගන්න වෙන්නේ B. අන්න B අන්න හරි. මොකද B එක verb එකක්. this issues could මෙන්න මේ ගැටලු ජියෝපඩයිස් කරයි අනතුරකට භාජනය කරයි මේ සමාන endanger කියලා තියෙනවා. එතකොට ඒකිනුත් අපිට අඳුර ගන්න පුළුවන් නේද? Could. ඔව්. right. පොඩ්ඩක් තියෙනවා. හරි. Right. right. හරි. මෙන්න පුතේ තියෙනවා එහෙනම් activity 2 choose the right words to make the two sentences have the same meaning. මොකක්ද පුතේ කියන්නේ? choose the right words. අන්න හරි. හරි වචන. හරි වචනේ තෝරන්න to make two sentences have the same meaning. ඒ කියන්නේ වාක්‍ය දෙකක් දැන් මෙහෙම එකෙම දීලා තියෙන්නේ වාක්‍ය දෙකෙම එකම තේරුම එන විදිහට අපි වචනේ තෝරන්න ඕනේ. right. now I will give you 2 minutes. මම විනාඩි දෙකක් දෙන්න පුතාට.
හරි. හරි okay right right activity 2 choose the right words choose the right words to make the two sentences have the same meaning right there has been a drop in sales මොකක්ද තේකින් කියන්නේ there has been a drop in sales drop එකක් කියන්නේ වැටිලා. ආන්න වැටිලා කියන එක drop වෙලා sales have එනමුද මොකක් වෙලාද down. decreased sales have decreased කියන එක තමයි ගැලපෙන්නේ නේද හරි down ඇයි සර් එතනට down ගන්න? down කියන එක පුතේ down පුතේ down කියන එක අපි දැන් මෙහෙම මේ වගේ වට පුතේ පාවිච්චි කරන්නේ නැහැ දැන් sales එකක් කියන්නේ අර දැන් අපි increase decrease කියන එක තමයි sales වලදී පාවිච්චි වෙන්නේ පාවිච්චි. ඔව් සර් එතන ඕක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ නේ down කියන එක. ඔව් down කියන එක පුතේ පාවිච්චි වෙන්නේ නැහැ down කියන එක අපි සාමාන්‍ය අර down කියන එක පාවිච්චි වෙන්නේ past tense එකකින් පාවිච්චි වෙන්නේ නැහැ dow කියලානේ අපි කියන්නේ down පහත කියලානේ නේද up and down ඔව්. second one sales have increased for 3 years ඒ sales have increased for 3 years in a row එකට එන්නේ C නේද? මේකට එන්නේ පුතේ මොකද්ද B straight පුතේ මේක බලමු අපි sales have increased for 3 years අවුරුදු 3ක් තිස්සේ sales වැඩි වෙලා තියෙනවා එතකොට මේක කියනවා sales have increased for 3 years in a row what is a row පුතේ row කියන්නේ මෙහෙම පේලියක් නේද එතකොට එහෙනම් අපිට ගන්න වෙන්නේ even straight forward even කියන්නේ even even කියන්නේ අර ඒ කියන්නේ ඉරට්ට විදියට නේද ඒ කියන්නේ අර දෙකෙන් බෙදෙන සංඛ්‍යාව වගේ කියන්නේ straight කියන්නේ කෙලින් forward කියන්නේ අපි forward කරනවා නේද forward a message forward කියන්නේ ඉදිරියට පමුණවනවා කියන එක නේද එතකොට පුතේ මේ 3 years in a row කියන්නේ straight කියන්නේ කෙලින් කියන එක right number 3 you have to market these particular attributes you have to market these particular පුතේ attributes කියන්නේ මොකක්ද particular attributes ඒ කියන්නේ විශේෂ ගති ලක්ෂණ attributes කියන්නේ ගති ලක්ෂණ එන පුතේ ඒකට සමාන වචනයක් තියෙන්නේ මොකක්ද qualifiers qualities and very good qualities right තේරුණානේ හොඳයි සෝවනියම වල සමාන වචන වගේ. අන්න හරි ඔව් සිනොනිම් සමාන වචන වගේ ඔව් ලෙසි මේ can you see the screen පුතේ screen එක පේනවද ඔව් සර්. හරි පේනවද දන්නේ දැන් ෆොටෝ එක ගැහුවේ මේ හැදෙන්නේ නේද we shouldn't use the same old strategies we shouldn't use අපි පාවිච්චි කරන්න හොඳ නැහැ මොකද්ද same old strategies ඒ කියන්නේ පරණි පරණ අන්න ක්‍රමෝපායන් ක්‍රමෝපායන් උපක්‍රම කියන එක we should using the same old strategies පුතේ මේ shouldn't කියන එකට තමයි shouldn't use කියන එක මොකද්ද avoid averse avert මොකද්ද තේන්නේ
අපි කියන්නේ චීන. avoid නේද? avoid කියන්නේ වළකිනවා. වළකිනවා. අන්න හරි. ඔව්. පුතේ averse කියන්නේ සුදු. averse කියන්නේ අපි නිකන් ඉවතට යනවා කියන එක නේද? ඒතර avert කියන්නේ ආ. පුතේ දුරස් වෙනවා. ඒ කියන්නේ ඉවත් වෙනවා කියන එක අදහස තමයි ඒ දෙකෙන් මෙන්නේ. දැන් මෙතන shouldn't use කියලා තියෙන්නේ. පාවිච්චි නොකළ යුතුයි. එහෙනම් අපි ඒකෙන් අනිවාර්යයෙන් කෙලින්ම වළකින්න ඕනේ වැළකෙන. නේද? අන්න වළකින්න ඕනේ. averse කිව්වොත් අපි නිකන් ඒක මේ ඉවත් කරනවා. ඔව්. මේක තමයි හරි මේක. Right. Thanks to smart planning. Thanks to smart planning, we have another crisis. Thanks to smart planning, we have thwarted another crisis. මොකද්ද පුතේ එන්නේ? පාටට කිව්වොත් thwarted කියන්නේ පුතේ නිර්මාණය වෙලා තියෙනවා කියන එක. thwarted. We have අපි නිර්මාණය කරලා තියෙනවා. අන්න හරි. Another crisis. crisis කියන්නේ පුතේ අර්බුදයක් නේද? ප්‍රශ්නයක් කියන එක. මොකක්ද ඒකට එන්නේ එහෙනම්? put forth ඉදිරියට පමුණලා තියෙනවා. put forth. unveiled. unveiled කියන්නේ පුතේ නිරාවරණය කරනවා. නිරාවරණය කරනවා කියන එක. thwarted. averted. averted කියන්නේ පුතේ මොකද්ද? ඉවත් වෙනවා කියන එක. මොකද්ද පුතේ ඒකට එන්නේ? we have unveiled නේද? අන්න හරි unveiled. unveiled a new crisis. unveiled ඔව්. කියනවස් unveiled කියන්නේ පුතේ නිරාවරණය කරනවා කියන එක. කියන්නේ ප්‍රශ්නයක් නිරාවරණය වුණා කියන්නේ. ප්‍රශ්නයක් මතු වුණා කියන එක අලුතෙන්. unveiled. දැන් අපි අලුත් දැන් ඔය YouTube එකේ වීඩියෝස් තියෙනවා දැන් අලුත් දැන් කාර් හැම කෙනාම නේද? එතකොට ඒගොල්ලෝ අලුතෙන්ම දැන් ඉදිරිපත් කරනකොට කියනවා unveiling the 2025 Mercedes Benz ඒ වගේ අන්න හරි. ඒතර unveil කියන්නේ ඒක නිරාවරණය කරනවා, හෙළිදරව් කරනවා. 6. We shouldn't rule that out as an option. We shouldn't rule that out as an option. Rule out කියන්නේ rule that. ඒ කියන්නේ අපි ඒක ගන්න හොඳ නැහැ. හිතට ගන්න හොඳ නැහැ. Out as an option එක විකල්පයක් විදියට. We should still that an option. reject. අන්න හරි reject. හරි ඔව්. 7. The figures are down from January. The figures are down from January. මොකද්ද තියෙන්නේ? Numbers, numerals, mathematics. numerous නේ. අන්න හරි numerals අන්න හරි. numerals කියන තමයි වාක්‍ය දෙක පාවිච්චි වෙන්නේ නේද? numbers කියන එක තරම් ගැලපෙන්නේ. Commercial bank has seen 10 years of uninterrupted growth. අන්න ඒගොල්ලෝ පුතේ මොකද්ද? අවුරුදු 10ක් තිස්සේ ඒ කියන්නේ uninterrupted කියන්නේ කිසිම බාධාවක් වෙලා නැහැ. මොකටද? වර්ධනයට. කියන්නේ කිසිම මේ පාඩු විඳින්න නැතුව දිගටම වර්ධනය. අන්න නොවැටි ඉඳලා තියෙනවා නේද? අන්න හරි. Commercial bank has seen 10 years of මොකක්ද එන්නේ? Sporadic, steady, stagnant. මොකක්ද එන්නේ? stagnant. Steady. අනේ be steady නේද? අන්න හරි. stagnant කියන්නේ නිකන් එක තැන නිකන් පල් වෙනවා වගේ නේද? stagnant අන්න එක. ඔව්. right. හරි 9. We should market this product as being durable and dependable. We should market this product. එතකොට අපි මේ product එක market කරන්න ඕනේ මොකකින්දද? durable. durable කියන්නේ කල්පවතිනවා ඒ වගේම dependable. එතකොට ඒකෙන් ගොඩක් යැපෙන්නේ නැත. අන්න යැපෙනවා නේද? dependable. එතකොට we should market this product as being මොකක්ද? ඒකට sturdy. sturdy. පුතේ sturdy කියන්නේ මොකක්ද? දැඩි කියන එක. ඒකේ දෙන්නේ. අන්න sturdy කියන්නේ දැඩි කියන එක. ශක්තිමත් කියන එක. දැඩි. හැඩි දැඩි ඒක. study කියන්නේ අධ්‍යයනය කරනවා ඉගෙන ගන්නවා කියන එක. studious. අපි කියන්නේ studious child කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්න ගොඩාක් කැමති කෙනෙක්. එයා හැම වෙලෙම කරන්නේ පොත් කියවනවා නේද? ඉගෙන ගන්නවා studious කියලා අපි කියන්නේ. අන්න හරි. ඒතර ඉගෙන ගන්න ලැබි. ඉගෙනීමට ලැබි කියන එක. ඒතර එහෙනම් මොකද්ද මේකට ගැලපෙන්නේ? අනිවාර්යෙන් sturdy. sturdy.
අන්න හරි. එතකොට මේක ඩියුරබල් කියන එකට තමයි ඒක ගැලපෙන්නේ. ඩියුරබල් කියන්නේ කල්පවතිනවා, ස්ටඩි කියන්නේ ශක්තිමත්. හරි. We need to develop a new strategy. අපි අලුත් ක්‍රමෝපායක් නිර්මාණය කරන්න ඕනි. We need a new appraisal. පුතේ appraise කරනවා කියන්නේ අගයනවා. right? අගයනවා. දෙවෙනි එක පුතේ approval. approval කියන්නේ අනුමැතිය. approach. පුතේ approach කියන්නේ මොකක්ද? approach කියන්නේ ප්‍රවේශය. ප්‍රවේශය. කියන්නේ මොනවා හරි දෙයකට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙන ක්‍රමයට. එහෙනම් මොකද්ද මේක ඒක ගැලපෙන්නේ? අන්න number C එක ගැලපෙන්නේ. right. Choose the correct synonym for each of the bolded words expressions. ඔන්න මේකෙත් පුතේ තියෙනවා යන්න දාන්න. right. web campaigns. පුතේ මේකෙත් තියෙන්නේ සමාන වචන දාන්න තියෙන්නේ web campaigns, online, inline, screen. මොකක්ද දෙන්නේ? web ඉන්ලයින් online නේද? web කියන හින්දා අපි online කියන එක තමයි එන්නේ නේද? online campaign. ඒතර ඉන්ලයින් කියන්නේ පුතේ inline production කියලා කියන්නේ මොකක්ද? inline production දැන් garment factories වල inline production කියලා කියනවා. පුතේ inline කියන්නේ ඒ කියන්නේ එක දිගටම අර continuously ඒ කියන්නේ garment එක ඇතුළෙම නිෂ්පාදනය කරනවට තමයි inline production කියලා කියන්නේ. කියන්නේ එක දිගට දැන් සමහර ඒවා තියෙනවා productions වෙනවා දැන් එක තැනක දැන් අපි ගමුකෝ දැන් කාර් එකක උනත් නේද ෆෝන් එක වෙන්න පුළුවන් සමහර අය එක කර්මාන්තශාලාවක තමයි එක කොටසක් හදන්නේ චිප් එක හදන්නේ වෙනම. ඒතකොට අනිත් කොටස හදන්නේ. ඒතකොට හවුසින් එකේ ඒවා හදන්නේ වෙනම තැනක. එතකොට පස්සේ වෙනම තැනක තමයි ඇසෙම්බල් කරන්නේ. ඔක්කොම සෙට් කරන්නේ වෙනම තැනක. හැබැයි මේ ඉන්ලයින් ප්‍රොඩක්ෂන් කියන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ඔක්කොම ටික ඒ ඔක්කොම ක්‍රියාවලිය ඒක ඇතුලේ කරනවා කියන්නේ. ස්ක්‍රීන් කියන්නේ තිරය කියන එක. එතකොට මේකේ ඔන්ලයින් තමයි වෙබ් කියන්නේ අනිවාර්යෙන් අන්තර්ජාලය එන්නේ. එතකොට ඔන්ලයින් කියන එක තමයි ගැලපෙන්නේ. catering to these types of customers. catering කියන්නේ පුතේ අවධානය යොමු කරනවා. සැලකිලි යොමු කරනවා. catering to these types of customers. මේ විදිහේ customers පාරිභෝගිකයන්ට එන පුතේ මොකක්ද දෙන්නේ ඒකට? these types of customers. හරි providing services for. හරි. 3 increase level of interaction. interaction කියන්නේ මොකක්ද? අන්‍යෝන්‍ය සුහදත්වය නේද? අන්‍යෝන්‍ය බැඳීම. increase level of interaction. එතකොට මේ අන්‍යෝන්‍ය බැඳීම වැඩි කරන්නලු increase level of මොකක්ද දෙන්නේ? cohesion, competition, communication. very good. Online video providers are getting in on the race. Online video providers are right. Online video providers are getting in on the race. අන්න හරි. ඒ කියන්නේ getting in on the race කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දිගටම getting in ඇතුල් වෙනවා කියන එක නේද? රේස් එකට ඇතුල් වෙනවා කියලා කියන්නේ. රේස් කියන්නේ තරඟයට ඇතුල් වෙනවා. Online video providers are not doing too well. හොඳින් කරන්නේ නේ. Entering the market. market එකට ඇතුල් වෙනවා running. මොකක්ද එහෙනම්? entering the market. හරි. The traditional 30-second TV spot. The traditional 30-second TV මොකක්ද දෙන්නේ? 30 second කියන්නේ තත්පර 30 TV pause channel commercial මොකක්ද දෙන්නේ? channel එක commercial. අන්න හරි. පුතේ මෙතන pause කියන්නේ නවත්තනවා, channel කියන්නේ නාලිකාව. එතකොට මේ 30 second තත්පර 30 පුතේ මොනවද තියෙන්නේ? TV commercial කියන්නේ පුතේ වෙළඳ දැන්වීම. අන්න හරි. වාණිජය කියන්නේ වාණිජ දැන්වීම. අන්න හරි. එතකොට TV commercial තමයි තත්පර 30 TV commercial. Sixth, to engage the viewer
in the online viewing experience. To engage the viewer in the online viewing experience. ඒක මොකක්ද කියන්නේ? ඒ කියන්නේ අර අන්න හරි මේ online viewing experience. යෙදවිලා ඉන්නවා. අන්න හරි නේද? To the viewer in the online viewing experience. මොකක්ද ඒකට එන්නේ? to involve අන්න හරි involve යාව යොදවනවා. invest කියන්නේ ආද invoke right. ඉන්වෝක් කියනවා. ඔව් invoke කියන්නේ පුතේ මොකක්ද? මොනවා හරි දෙයක් ඒ කියන්නේ යෙදෙන. යොදවනවා කියන එක අදහස් තමයි. කියන්නේ ඇතුලෙන් යාට අදහසක් දෙනවා. ඔව්. These sets are made for the online channel. These sets are expressly made for the online channel. පුතේ ඒකට අපි ගන්න මේ expressly කියන එක නේද? එතකොට specifically, remotely, carefully. හරි specifically හරි. To improve ad relevance. මොකද්ද පුතේ? Ad relevance? ඒක නම් දන්නේ. ඔව්. පුතේ පළවෙනි වචනේ මොකද්ද? ඔව්. හරි. To improve ad relevance, to improve ad awareness. Awareness කියන්නේ පුතේ දැනුවත් කරනවා කියන එක. To improve ad relevance. Budgets budgets කියන්නේ දන්නවා budget එක කියන්නේ යන මුදල නේද? මොකද මේ pertinence කියන්නේ? pertinence කියන්නේ පුතේ අදාළත්වය. මේ ad relevance. ad relevance කියන්නේ පුතේ දැන් මේ ads අපිට categories තියෙනවනේ නේද? ad relevance කියන්නේ ad categories තියෙනවා නේද? Right. Can you see the screen, Chamo? Also, yeah. Okay, right. පුතේ relevance කියන්නේ අදාළත්වය නේද? එහෙනම් පුතේ මොකද්ද? awareness කියන්නේ දැනුවත්කම. budgets කියන්නේ නේද? budgets කියන්නේ යන මුදල pertinence. එතකොට pertinence කියන්නේ පුතේ අන්න හරි. එතකොට මේ C තමයි answer එක. හරි. video technology video තාක්ෂණය personalized video technology. මුදේ personalized කියන්නේ දැන් මේකට අපි දාන්න ඕනේ personalized කියන එකට සමාන වචනයක්. personalized කියන්නේ පුතේ කියන්නේ පුද්ගලයාටම විශේෂයෙන්ම එතකොට දැන් එක එක පුද්ගලයාට සමහර වෙලාවට වෙනස් වෙනවනේ නේද? අන්න හරි විශේෂ කියන එක. කියන්නේ පුද්ගලයාටම විශේෂ වූ කියන එක. personalized. personalized කරනවා කියන්නේ. එතකොට යා කැමති විදිහේ වීඩියෝ තාක්ෂණය. ඊළඟ පුතේ එන්නේ derogatory. derogatory කියන්නේ පුතේ නොගැලපෙන කියන වචනය. ඒක එන්නේ නැහැ. අන්න හරි customized. customized කියන්නේ customerට ඕනි විදිහටම සකස් කරලා තියෙනවා. modern modern කියන්නේ නවීන. අලුත් විදියට. අලුත් විදියට. Right. A brand experience that a customer will remember. A brand experience that a customer will remember equal a brand experience. මොකක්ද එන්නේ? A brand experience that a customer will remember. customerට මතක හිටින brand experience එකක්. කියන්නේ සන්නාම අත්දැකීමක් නේද? මොකද මේ මතක හිටිනවා කියන එකට වචනේ මේකෙන්. plausible, memorable, forgettable.
memorable, very good. Right. Okay, we have just finished. Right. පුතේ අපි activity එක කරා ඊට පස්සේ පුතේ මම right. Now next part is too long. පුතේ ඊළඟ කොටස ගොඩාක් ලොකු කොටසක් තියෙන ඔයගලන්ට කරන්න. right. එතකොට අපි මේ කොටස එහෙනම් අපි ලබන සතිය පටන් ගමු. මේ ලබන කවදායි අපි තියෙන්නේ සිකුරාදා. සිකුරාදා. ඔව් සිකුරාදා හරි. පුතාලා පුළුවන් නේ සිකුරාදා 7ට join වෙන්න? ඔව් සර් පුළුවන්. පුළුවන් නේද? හරි. හරි පුතේ මං හිතන්නේ මේක වීඩියෝ එකයි කලින් වීඩියෝ එක දෙකම දාන්නම්. ඔයාට මේ group එකට. මට නෙමෙයිද මේ group එකට දානවා ආලා දෙන්නට. group එකට නේද? හරි. මං දාන්නම්. ඔව්. හරි එහෙනම් අපි let's meet on Friday. සිකුරාදා හම්බෙමු එහෙනම්. Okay sir. Okay. Thank you. හරි okay good night. Good night, sir. Good night.